ප්‍රායෝගිකව අපි ළමයින්ට ප්‍රමුඛතාවයක් දෙන්නේ නැති ආණ්ඩු තමයි මේ රටේ අවුරුදු 74ක් තිස්සේ හිටියේ. අවුරුදු 74ක් තිස්සේ හිටියේ. දැන් වෙනකොට මේ අර්බුදය තුළ දරුවන්ට මුණ දෙන්න තියෙන ගැටලු එන්න උග්‍ර වෙලා එන්න භයානක වෙලා. දැන් මේක එක බලපාන්නේ මේ මොහොතට විතරක් නෙවෙයි. දරුවන් කියන එක ඇත්ත වශයෙන්ම දරුවන් ආරක්ෂා කිරීම දරුවන් වෙනුවෙන් දරුවන් කියන්නේ රටේ අනාගතයක්. මේක පරපුරක්ම ඇත්තටම පිටිපස්සට දාන යුගයක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපන ක්‍රියාවලිය තුළ අපි දන්නවා මේ අර්බුදය එන්න කලිනුත් අවුරුදු දෙකමාරක් වෙන කාලයක් තුල දැන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අවුල් වෙලා තියෙනවා. කොවිඩ් නිසා කොවිඩ් පස්සේ මේ ආර්ථික අර්බුදය නිසා අත වශයෙන්ම ළමයි පාසල් ගිය දින ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. ළමයි පාසල් ගිය දින ප්‍රමාණය ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. නමුත් විභාග ක්‍රමය හැමම යනවා. දැන් O level එකක් තිබ්බා. O level එකේ මුළු සිලබස් එකම කවර් වෙන්න තමයි විභාග ප්‍රශ්න පත්‍රات සකස් වෙලා තියෙන්නේ. නමුත් දරුවන් දවස් කීයද පාසල් ගියේ? ඒ අවබෝධය එක්කද අපේ විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශ විභාග ගැන කතා කරන්නේ. විභාග සකස් කරන්නේ. දත්ත අනුව 80%ක් විතර ඉගෙනුම් ක්‍රියාවලිය අහිමි වෙලා ඉන්නේ මේ වෙනකොටත් ළමයින්ට. ඉතින් 80%ක් 85ක් වගේ ගාණක් ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ වෙලා නැතුව 100%ක් විෂය කරිකියුලම් එකත් එක්ක අපි විභාග තියන්නේ කොහොමද? දැන් අපි දන්නවා මේ වෙනකොටත් අපි නිකන් සාමාන්‍යයෙන් අපිට ඒක දත්ත හොයන්න ඕනේ නැහැ, රිසර්ච් කරන්න ඕනේ නැහැ. කතා කරනකොට දරුවන් එක්ක කතා කරනකොට දෙමව්පියන් එක්ක කතා කරනකොට අපි දන්නවා දරුවන් එක්ක කතා කරනකොට දෙමව්පියන් එක්ක කතා කරනකොට අපි දන්නවා දින කීයක් මේ අවුරුදු දෙකමාර තුර පාසල් ගියාද කියලා. අනුකුමාර දිසානායක මහත්මයා කියලා කියන්නේ පීඩිත පන්තියෙන් මේ රටේ රාජ්‍ය නායකත්වයේ දක්වා ආපු පුද්ගලෙක්. ඒ වගේම හරිනි අමරසූරිය නැමැති මේ කාන්තාව අපි දැක්කා පසුගිය කාලේ පාර්ලිමේන්තුව තුලත් මේ විභාග සම්බන්ධව යම් ආකාරයකට හඬ නගලා කතා කරා මේ විභාග පැවැත්වීමම නෙවෙයි දරුවන්ගේ පීඩනය ගැන හිතන්නේ. ඉතින් අපිට දුරකථනයේ